රයිට් අයිබෝන් කියලා පිළිගන්නවා සිළුම දෙනාව මේ ගල්හා ප්‍රදේශයේ කෝවිඩේ මතුවන මෙන්න මේක මැණිකක්ද කියලා මට ගොඩාක් ෆොටෝ දාලා අහනවා. ඇත්තටම මේක මැණික් නෙමෙයි. මේකේ මේක ඔය කලාතුරකින් දැක්ක ගන්න පුළුවන් වුණාට මේ කලයකට කලර් චේන්ජ් එකක් තියෙනවා මේකේ. මේක ක්‍රිස්ටල් කලරකින් එන්න පුළුවන්, සිල්වාන වලින් එන්න පුළුවන්, කහඳ වලින් එන්න පුළුවන්. ඒ වගේ ගල් පාෂාණ ගොඩාක් මේකේ වර්ගීකරණය කරොත් අපිට මේක ගන්න පුළුවන් එක එක විදිහට. ඉතින් ඇත්තටම මේ කලර් එකෙන් ගොඩාක් අඩුයි. මේක නැත්තේ නෑ මේක තියෙනවා මේ රටේ තව ඕන තැන්වල මේක තියෙනවා. මේක අර විශේෂයක් වුණේ කෝවිලක තියෙන නිසා නායෑමට ලක් වුණාට පස්සේ මේක මතුවලා රෑ දිලිසෙන්න ගත්තු නිසා තමයි මේක අර විශේෂයක් මේක ඔපඩම් කළා මේක මැණිකක් කියන දැනට ආවේ. ඇත්තටම කියනවා නම් මේක මැණිකක් විදිහට අපිට ගන්න බෑ. හැබැයි යම් වටිනාකමක් තියෙන්න පුළුවන්. එහෙම මැණිකක් වෙලා වටිනාකමක් එන්න කියලා මාත් ප්‍රාර්ථනා කරනවා. හැබැයි මේක අර රේඩියම් වගේ තමයි මේකල. ඒක නිසා අපි මේක මැණිකක් වෙන්න කියලා මාත් ප්‍රාර්ථනා කරනවා. මොකද මේ ගමේ සිටින අහිංසක දුප්පත් මිනිසුන්ට මේකෙන් යම් හරි පිටු වහලක් වෙනවා නම් ඒකත් මගේ ප්‍රාර්ථනාවක් එහෙම වෙන්න කියලා. නමුත් අපි ඇත්ත කතා කරොත් මේව ඕන තරම් මේ රටේ තියෙනවා. කැලවල් වල ගල් වල ඇවිදිනකොට අපිට ලැබුණු අත්දැකීම් හැටියට මේක ඉතාම සාමාන්‍ය දෙයක් ලොකු දෙයක් නෙමෙයි. ඉතින් ඒක නිසා මැණික් මේ වගේ ගල් වල ඔබ්බලා දාලා තියෙනවා. මෙන්න මේ වගේ ලොකු මේක මැණික් ගලක් කියලා හිතන්නකො මේවා යම් කාලයක රජ කාලයක නිධානයක් විදිහට තැම්පත් කරලා ගලක් කපලා ගලේ උපදාලා වටේ ආයි මඩ කරලා දාලා යම් තැනකින් එක පොඩි සිදුරක් බවට තියෙනවා. ඒක මෙතන මැණික් ගලක් හංගලා තියෙනවා. ඉතින් ගොඩක් අය අහනවා මැණික් වලට වතුර ඕනේද කියන කතාව මිත්‍යාවක්. ඒ නිසා වතුර අවශ්‍ය නැහැ මැණික් ගලක් මැරෙන්නේ නැහැ වතුර දෙන්න තුන් නැහැ කියලා. ඒ නිසා එහෙනම් මෙතනත් මේ වතුර පොඩ්ඩක් ගන්න නැතුව තමයි මේක තියෙන්නේ. එහෙනම් මැරෙන්න ඕනේ. මැණික් වලට වතුර තිබුණේ නැහැ කියලා නෑ. මැණික් මැරෙන්නේ නැහැ. වතුර තියෙන්නේ මැණික් ගලක් හැදෙන්න වතුර ඕනේ. කියන වතුර තියෙන තැනක තමයි මැණික් හැදෙන්නේ. ඉල්ලම් ගල්. අපි කියන ඉල්ලම් තියෙන්නේ. ඉල්ලම් තියෙන තැන් වල තමයි මැණික් හැදෙන්නේ. ඒ කියන්නේ අර පොළවේ එකතු වෙලා එක ඒ මැණික් පාෂාණය හැදෙන්න පටන් ගන්නවා. තෙරපීමත් එක්ක. ඉතින් ඒ වගේ තැන්වල වතුර තිබුණොත් තමයි හැදෙන්නේ. නැත්නම් මැණික් හටගන්නේ නැහැ වතුර නැති තැන්වල. මැණික ගොඩ ගත්තට පස්සේ වතුර තිබුණේ නැහැ කියලා දෙයක් නැහැ. නැත්නම් මේ නිදන් වස්තු වල තියෙන ඒවට වතුර ඕනද? වතුර නැහැනේ. ඒ නිසා මැණික් මැරෙන්නේ නැහැ වතුර තිබුණේ නැහැ කියලා. අපේ අතේ මුද්දක් දානකොට වතුර බංින්නේ අපි නැහැනේ. ඒක නිසා ඒ ගල් එහෙනම් මැරලා කළු වෙලා යන්න ඕනේ නැහැ. හැබැයි මේවට දොස් වදිනවා කියලා දේවල් වෙනවා. ඇස්සා කටව වදිනවා කියලා දේවල් වෙනවා. ආන් ඒ දේවල් වුණාම තමයි මේ ගල් සවුත් වෙලා යන්නේ. ඉතින් ඒවට අපි කරන වැඩ ටිකක් තියෙනවා. ඒ ටික කරාම එතකොට හරි. ඉතින් මේකව මැණික්ද කියලා අහන ඇන්ට අරක තමයි මට දෙන්න තියෙන උත්තරේ. මැණික් වෙන සම්භාවතාවය 130යි. ඒ නිසා ලොකු වටිනාකමක් නෑ මේකේ. මේක ඕන තරම් මේක තියෙනවා. අර මේ කලයක නිසා තමයි ගොඩක් අය මැණික්ද කියලා අහන්නේ. මේක ක්‍රිස්ටල් ස්වභාවයෙන් මේ රටේ ඕනම තැන්වල තියෙනවා. ඒකට අපි ක්‍රිස්ටල්. ඒ නිසා ඕන ඔයාලට මම හිතනවා මේකේ වීඩියෝ එකෙන් සම්පූර්ණ ඔයගොල්ලෝ තේරුම් ගන්න ඇති කියලා. රයිට් ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න මාව සබස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න මේ වීඩියෝ තව කෙනෙක්ට බලන්න. එහෙනම් ගිහිල්ලා එන්න සියලුම දෙනාට තේරුවන් සරණයි ගිහිල්ලා එන්න. 12ක් වෙනවා ඊයේ හරිද? ඔව්. ඒ 12 වෙනකම් මගේ පිළිච්ච කියන්නේ මම හිතපු දේවල් මට කරගන්න ඇත්තට බැරි වුණා. ඔව්. වාටන්නේ මේක ඇත්තට දාලා මාස 8යි ඒ මාස 8යි මාර විදියට ඒ අවුරුදු 13 වෙනසක් මට ආවා ඊයේ. මොනවා වෙනසක්ද? බොස් එහෙමයි. ඔව්. වාටන්නේ දැන් මම ඊයේ කියන්නේ මේ නම් කිල්ලේ ජොබ් එක. ඔව්. දැන් බොස් එහෙම මම ආයි දැන් අර ආපු දවස්වල මම යාගේ පර්සනල් ඇසිස්ටන්ට් and ඩ්‍රයිවර් විදියට ඉන්නේ. ඒ කියන්නේ ආපු දවස්වල ඉඳ හිටපු දෙන්නේ දැන්. ඒ කියන්නේ මම මොකද්ද කියන්නේ එයා ඕකේ ඕන දෙයකට. ඒ කියන්නේ මාර විදියට වෙනසක් ආයි උනේ අතට මගේ මම මේ වැඩ කරන දේ පාව මට ප්‍රොමෝෂන් උත් හම්බුණා. ඔව්. මට ඇත්තටම මම ඔයාට මම වොයිස් මැසේජ් එකක් දැම්ම කලින් ඔයාට ඒක හරියට බලලා තිබුණේ නැහැ. මට හිතා ගන්න බැරි ඇත්තට මාර වෙනසක් ආයි මේක. ඔක මහේන රාජක නේද එන්නේ? වයිට් එක තමයි දැන් වයිට් නම් දැන් සති 3ක් වගේ වෙනවා එයා දාගෙන. ඉතින් මේ මම ඒගොල්ලන්වත් දැන් ගන්න තමයි මේකට හදන්නේ. ඉතින් මේ වැඩත් අයියේ පොඩ හරියනවා. හරියනවා. ගන්න බැරි විදිහට ඒවත් පොඩ හරියනවා. ඕක මල්ලි ඕක මේ පරිසම් කරගන්න කියන්නේ. ඕක මේ ලොකු ගාණක් වෙනවා. ලක්ෂ 14ක වගේ මුදලක් වෙන සුරයක් ඕක. අර බල ගන්න මානසික කරාට ආයතන කොහෙද මල්ලි ඉන්නේ? මම බණ්ඩාර වෙලා. මොකද ප්‍රතිඵලය කොහමද? මොකද අවුලක් නැහැ. කියන්නේ මම එළවලු තමයි කරන්නේ. මම අර මේ ටිකක් තමයි මට ඒ කියන්නේ හොඳයි අවුලක් නැහැ. එළවලු කොටුත් ගහන කොටුත් තාම ප්‍රශ්නයක් නැහැ. මේ ඊයේ වා කියන්නේ මට මේ අමතක කළා මල ගෙදර ගියාම මොකක්ද? ඒ ගැටලුවක් නැහැ මල්ලි. පෙට්ටියට කර ගැහුවේ නැහැ නේ. මොකද්ද අයියේ? පෙට්ටියට කර ගැහුවේ නැහැ නේද? නෑ.
එහෙනම් ගැටලුවක් නැහැ මල්ලි. කිලි නෑ ඔකට. ඇවිල්ලා කළා අයියා මේ කහව තිරුමුත් මම හොදලා මේ සුදුසුම ගමන් තිබ්බ මේක දැම්මේ නෑ තාම. නෑ බය වෙන්න එපා කිලි නෑ මල්ලි. අයියා මේ මොකක්ද දන්නවද මට මේ රාජතරංගිනේක ගෙන්න ගන්න ඕනේ අයියා මේ ඒකේ රන් සුරේට දානවා කීපෝ ඔපච්චේ ගානක් ඉරේ. රත්තරන් සුරයක් මට හදලා එවන්න මල්ලි එහෙනම්. එයාට අර මලයක් කේස් එකක් තියෙනවා අපේ අම්මට. කලින් ගත්ත එකේ ප්‍රතිඵල කොහොමද වරම? ඒක මං මාසියට දැම්ම මැසේජ් අසුපිරි. හොඳයිද? ඒක ඔව් දාලා තියෙන මම මැසේජ් එකක් දැම්ම මාසියේ වාට. මගෙන් අර මං කිව්වා ඒක පාරක් කට්ටියත් මගෙන් ඇහුවයි කියලා. මොකද්ද මල්ලි ඒ කියන්නේ මොකද්ද උනේ? වෙනස මොකද්ද? වෙනස මං අසනීපෙන් හිටියා ආසියේ කලින් මේ හොඳටම මේ අසනීපෙන් හොඳටම මේ වෙලාව ටියුටරේෂන් කරා එන්න කතන්දර ටිකක් වුණා. මේ දැන් ඒ ඔක්කොම නෝමල්. දැන් මං අර බිස්නස් එකත් දැන් ගොඩ. පොඩි බිස්නස් එකක් කරගෙන හිටියේ පොඩියට. ඒකත් හොඳටම හොඳයි දැන්. මේ උපිටිම මම මේ ඇෂයට දාලා තියෙ වොයිස් මැසේජ් එකක් දැම්මා කලින්. හරි මල්ලි මම බලන්නම් ඒක. දැන් මොකද්ද මල්ලි දැනගන්න ඕනේ? අපේ අම්මට මලයක් කේස් එකක් තියෙනවා. දවස් 7ක් ඇතුළත මේ මාස 3ක් ඇතුළත මාස 3ක් ඇතුළත බිලි ගන්න කතාවක් කියනවා. මේ බය වෙන්න එපා බය වෙන්න. මේ පොරු පයිලෝ බලන්න. මං ඔයාලට අම්මට දෙන්න රාජතරංගිනියක එක දාගන්නකො. හරි අශයයි මේ කොහොමද උදේට WhatsApp එකේ දාන්න මල්ලි වගේ කතා වගේම දාන්නකො WhatsApp එකේ මැසේජ් එක සුරයක් ලබා ගන්න ඕන කියලා රාජතරංගිනියක් අම්මට කියලා දාන්නකො. බය වෙන්න එපා මයික් කරලා දෙන්න. ඔය ලොකු දේවල් නේ. ඒක අවුලක් නෑ නේ අශය. එයාට වැහෙනවා. ඔයාග දාගන්නකො රාජතරංගිනියක ඕක කවව වැඩන්නේ. ඒ කියන්නේ අශය යාට නිකන් යාකෙක් වගේ වැහෙනවා. හරිද? මේ දැන් මම හරියන්නේ නේද? ඒක දැන් මම හරියන බය වෙන්න එපා. හරි අශය හරි. මම අනිවාර්යෙන් උදේට දාන්නම්. හරි මල්ලි දාන විස්තර ටික දාන්න. හරි. රාජබල රාජශක්තිය මෙන්ම සාමය සෞභාග්‍ය හා ධනයෝග සම්පත්තීන් වැසි වසන රාවණා යුගයේ රහස් 21 වැනි සියවසටම ගෙනා නූතන හෙළ ඇදුරානෝ ආසියා වෙදමැදුර පුරාණ යන්ත්‍ර මන්ත්‍ර හා හෙළ රහස් දොරට වඩින නිෂ්පාදන රැසක් ජීවන් කරන ලද සාමය සෞභාග්‍ය ධනයෝග කැන්දන මහා ශ්‍රී ලක්ෂ්මී සුවඳ දූපය සොර සතුරුබිය දුරලා රාජ පෙනුම පීතෘ ආරක්ෂාව දසබල යෝධ සේනා ආරක්ෂාව සමග අන් අයගේ කීර්ති ප්‍රශංසා ගරුත්වය ලබා 2500 වසරක් ඉපැරණි මහා හෙන රාජ තෛලය හා රාජ තරංගනී තෛලය වසර ගණනාවක් ඉපැරණි යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍ර හා ඔසු තුලින් බලගන්වා ජීවම් කරන මෙම නිෂ්පාදන සඳහා ජීවම් කිරීමේ මුදල් පමණක් අය කරනු ලැබේ. සැලකිය යුතුයි මහා හෙන රාජ තෛලය හා රාජ තරංගනී තෛලය කිසිදු විටක සාදන ලද අනුකරණ ශෛලියේ තෛලයක් නොවන අතර එය අපහටද පාරම්පරික රහස් ක්‍රමවේදයක් ඔස්සේ ලද සත්‍ය බලගතු තෛලයේම කොටසක් වේ. ඇනවුම් කිරීම සඳහා අමතන්න 074 569 776 රාවණා යුගයෙන් නූතනයට ආසියා වෙදමැදුර